කොටස් වෙළඳපොළ. හරි කොටස් වෙළඳපොළ. එතකොට දැන් අපි භාග ඉවරයි වර්ගඵලය හා පරිමිතිය ගාන ඉවරයි. තව ඊට පස්සේ ඉතුරු කැලේ තමයි ප්‍රතිශත හා කොටස් වෙළඳපොළ. හරි තුන්වෙනි ප්‍රශ්නේ. මේක තුන්වෙනි ප්‍රශ්නේ නමු ගිය අවුරුද්දේ 2025 26 O level maths එකේ පළවෙනි ගාන ඉදිරියට තමයි හෙළ තිබේ. ඒකේ මේ කොටස් වෙළඳපොළ නේ මට මතකයි තිරාව ඒක හිතලා හදන ගානක් ආයි මිනිසුන් ගන්න දිනත් එක හිතලා හදන ගානක්. ඒ විදිහට බොහෝ දුරට එන ගානක් තමයි ප්‍රතිශත හා කොටස් වෙළඳපොළ ගාන. හරි ඊට කලින් අවුරුදු සේරගෙම ප්‍රතිශතය කොටස් වෙළඳපොළයි කවලම් කරලා ගාන හෙළතුණු තුන්වෙනි ප්‍රශ්නේ විදිහට. හරි. එතකොට ප්‍රතිශත සම්බන්ධව සම්පූර්ණ ඉවරයි. ප්‍රතිශත සම්බන්ධව වීඩියෝ දෙකක් දාලා තිනවා. තීරුබදු, ඇඩ්බදු වරේමේ ඒවා ඉවරයි. ඊට පස්සේ දැන් මේ කොටස් වෙළඳපොළ තමයි කතා කරන්නේ. හරි. කොටස් වෙළඳපොළ 10 11 ළමයිට මේක දෙකක් තියෙනවා. හරි. මේ කතා කරන්නන්ගේ මල්ලි කොටස් වෙළඳපොළ කියන එක ඇත්ත දේ නෙවෙයි. කොටස් වෙළඳපොළ කියන්නේ මොකද්ද? ඇත්ත දේ නෙවෙයි. ගානක් දිහා බලලා ඒ ගානට අවශ්‍ය හැම ගානකම මම බලලා දිනවා. එන්න තියරියක් තියෙනවනේ. එන ටිකක් තියෙනවනේ. එන ටික තමයි මේ කරුණු හතරකට මම කඩලා දෙන්නේ. හරි කරුණු හතර කඩලා ඒ කරුණ මොකක්ද කියලා පැහැදිලි කරනවා. ඒතකොට මේ දේ බලලා මේ කොටස් වෙළඳපොළ දන්නේ නැති නම් එක්කිනු කියමුකෝ. මොකුත් දන්නේ නැති කෙනෙක්ට උනා මේ කොටස් වෙළඳපොළේ මොකද්ද වෙන්නේ කියලා බලාගෙන ගානක් හදන්න පුළුවන්. හරි. අපි ගණන් ඉස්සරහට හදුන එකත් එක්ක ගණන් ටික ප්‍රැක්ටිස් වෙන්න පුළුවන්. හරි. එන පටන් ගමු වැඩේ. කොටස් වෙළඳපොළ. මම මුලින්ම කියනවා කොටස් වෙළඳපොළක් කියන්නේ මොකද්ද? එතන වෙන්නේ. කොටස් වෙළඳපොළේ තියෙන්නේ මොනවද? අපි හිතුව මේ තියෙන කොටස් වෙළඳපොළ කියලා. මම මේ අදින්න නිකන් වෙළඳපොළක්. මේ අපි හිතුව මේ තියෙන කොටස් වෙළඳපොළ. හරි. කොටස් වෙළඳපොළ කියන්නේ මෙන්න මේ කොටස් වෙළඳපොළ තුල තියෙනවා කොටස්. හරි. මේ කොටස් වෙළඳපොළ මෙන්න මේ වගේ කොටස් තියෙනවා. හරි. මේ වගේ කොටස් තියෙනවා කියලා හිතමුකෝ. මේක තමයි කොටස් වෙළඳපොළ කියලා කියන්නේ. හරි මේකට තමයි කොටස් වෙළඳපොළ කියලා කියන්නේ. හරි මේ කොටස් තියෙන වෙළඳපොළ තමයි කොටස් වෙළඳපොළ. කොටස් වෙළඳපොළ විසින් මෙන්න මේ එක කොටසක් ගමුකෝ. මෙන්න මේක කොටසකට මිල දීලා තියෙනවා කොච්චරද? මේ එක කොටසක මිල දීලා තියෙනවා රුපියල් 50ක් කියලා. හරි? නිකන් හිතමුකෝ. කොටස් වෙළඳපොළ තියෙනවා කොටස් වෙළඳපොළ තියෙන්නේ. ඒක තුල තියෙනවා කොටස්. හරි? එන්නේ එක කොටසකට ඒගොල්ලෝ මිල දීලා තියෙනවා රුපියල් 50ක්. හරි? එච්චරයි කොටස් වෙළඳපොළ කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් අහන්නේ නැහැ. කොටස් වෙළඳපොළ මොකද්ද කියන්නේ මේක සිංහලයේ බලන්නේ නෙවෙයිනේ. හරි? නිකන් මේක පොඩ්ඩක් හිතේ තියාගන්නකෝ. එක කොටසකට රුපියල් 50 ගානේ තියෙන කොටස් ගොඩක් තියෙනවා. හරි කොටස් ගොඩක් තියෙනවා. මම සේරම ඇන්දි නෑ. ටිකක් ඇන්දා. හරි. කොටස් මිලදී ගැනීම ඊට පස්සේ තියෙනවා. කොටස් මිලදී ගැනීම. හරි. කොටස් මිලදී ගැනීම කියන්නේ මොකද්ද? පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතමුකෝ. මෙන්න මේ වගේ. මේ පුද්ගලයාට ඕන වෙනවා. මේ පුද්ගලයා ගාව දෙනවා රුපියල් 500ක්. හරි. රුපියල් 500ක් තියෙනවා. මේ පුද්ගලයා විසින් මෙන්න මේ කොටස් වෙළඳපොළට ගිහිල්ලා කොටස් වෙළඳපොළෙන් කොටස් මිලදී ගන්නවා. හරි. කොටස් වෙළඳපොළෙන් කොටස් මිලදීගෙන කොටස් වෙළඳපොළ මේක නම් කොටස් වෙළඳපොළ ගාට ගිහිල්ලා මේක ඇතුලේ කොටස් තියෙනවනේ. මේක ඇතුලේ මෙන්න මෙහෙම කොටස් තිබ්බනේ. හරි ඉස්සෙල්ලා රූපය ඇන්දේ. මෙන්න මේ පුද්ගලයා කොටස් මිලදී ගන්නවා. හරි කොටස් මිලදීගෙන මෙන්න මේ වෙළඳපොළ තුලම මෙයාගේ කොටස් ගන්න තියා ගන්නවා. 500ක් තියෙන පුද්ගලයෙක්ට මෙන්න මේ කොටස් වෙළඳපොළෙන් සම්පූර්ණ කොටස් කීයක් ගන්න පුළුවන්ද? එක කොටසක මිල රුපියල් 50ක් නම් රුපියල් 500ක් නම් තියෙන්නේ. එයා ගන්න කොටස් ගන්න කියන්නේ කොච්චරද? රුපියල් 500ක් තියෙන පුද්ගලයා ගන්න කොටස් ගන්න කියන්නේ 50ෙන් බෙදන්න එපා. ඒතර කීයද කොටස්? 10ක් කියලා නෙන්නේ. හරි. ඒතර මෙන්න මේ කොටස් 10 දැන්ට විතර 6ක් ඇඳලානේ. තව කොටස් මෙතන 9යි. තව කොටසක් දාමු. ඒතර මෙන්න මේ පුද්ගලයා ගත්ත කොටස් 10 තමයි මේ තියෙන්නේ. හරි. කොටස් වෙළඳපොළ තුල තියෙන කොටස් 10 තමයි මේ තියෙන්නේ. පුද්ගලයා ගාව රුපියල් 500ක් තිබ්බා. කොටස් වෙළඳපොළ ගාවට ගියා. කොටස් වෙළඳපොළ එක කොටසකට රුපියල් 50ක් කියලා ලියලා තියෙනවා. හරි මේ තියෙන එක කොටසකට රුපියල් 50ක් කියලා තියෙනවා. එහෙනම් මෙයා ගාව 500ක් තිබ්බනම් එක කොටසකට රුපියල් 50යි නම් 550ෙන් බෙදුවම පස්සේ මොකක්ද දෙන්නේ? එයා මිලදී ගන්න කොටස් ගන්න. එන්න මේ කොටස් ගන්න 10ක් කියලා ආවනේ. මෙයා හෙව්වේ. ඒ 10 තමයි මේ තියෙන්නේ. කොටස් 10ක් තියෙනවා මේක ඇතුලේ. හරි. එයා කොටස් ගන්න මේ කොටස් වෙළඳපොළ තුල එයා තියලා තියෙනවා. හරි. ඊට පස්සේ තියෙනවා කොටස් වල ලාභාංශය. තුන්වෙනි මාතෘකාව විදියට. කොටස් වල ලාභාංශය කියන්නේ මොකද්ද? මේ පුද්ගලයා කොටස් වෙළඳපොළ ගාවට ගිහිලා කොටස් ගන්නවනේ. නිකන් කොටස් ගන්න යන්නේ කොටස් වලින් මොකක් හරි ලාභයක් එන්න බෑ යාට. ඒ පුද්ගලයාට කොටස් වලින් කිසිම ලාභයක් එන්න ඕන. හරි. ඒතර මේ පුද්ගලයා ගාව මෙන්න මේ කොටස් තියෙනවනේ. මේ කොටස් 10ක් තිබ්බනේ. හරි. 1 2 3 4 5 6යි 7යි 8යි 9යි 10යි. හරි. මේ තියෙන්නේ පුද්ගලයා ගාව තිබ්බ මෙන්න මේ කොටස් වල තිබ්බ කොටස් 10. හරි. කොටස් වල ලාභාංශය කියන්නේ කොටස් වෙළඳපොළ කියනවා මෙන්න මේ එක කොටසකට මෙන්න මේ එක කොටසකට රුපියල් 5ක් ගෙවනවලු. හරි. ඒක මාසෙකට හරි වර්ෂයකට හරි රුපියල් 5ක් ගෙවනවලු. හරි. හරි. එක කොටසකට මේ කොටස් වෙළඳපොළ මිසින් රුපියල් 5ක් ගෙවනවලු. හරි. රුපියල් 5ක් ඒ කොටසකට ගෙවනවා නම් රුපියල් 5 ගානේ ගෙවනවා නම් කොටස් 10ක් තියෙනවනේ. කොටස් 10ටම එයාට කොච්චරක ලාභයක් එනවද? එක කොටසකට රුපියල් 5ක ලාභයක් ගෙවනවා නම් එක කොටසකට රුපියල් 5ක් ගෙවනවා නම් කොටස් 10ෙන් එයාට කොච්චරක් හම්බ වෙනවද? 10 වැඩි 5 වැඩි කරනකොට 10යි.
එතකොට කීයක් වෙනවද 50ක් කියලා එනවා හරි එක කොටසකට 5ක් ගෙවුවොත් කොටස් 10ක් තියෙනවා එතකොට 5 10න් ගුණ කරාන් පස්සේ අවසානයේ 50ක් එනවා එතකොට මේ 50 අපි තුමු මාසෙකට එක කොටසකට 5ක් ගෙවුවොත් මාසයක් අවසානයේ 10 50යිනේ රුපියල් 50ක ලාභයක් එයාට එනවා එන්න එක තමයි කොටස් වල ලාභය කියන්නේ හරි දැන් ඔයා කඩේකට ගිහලා බඩු ගන්න මොකටද කන්නනේ මොකක් හරි කරන්නනේ දැන් මේ පුද්ගලයාත් කොටස් වලට ගිහලා කොටස් ගන්නි ඒ පුද්ගලයාට මොකක් හරි ලාභයක් එන නිසා කොටස් වලට කියන එක කොටසකට රුපියල් 5 ගාණ ගෙවනවා එතකොට 10 වරක් 50ක් කියලා යාට කිසියම් ලාභයක් එනවා මාසෙකට හරි අවුරුද්දකට හරි ඒ ගාණ දෙන විදිහට හරි අවසාන කෑල්ල කොටස් අලවිය දැන් මේ පුද්ගලයා ගා මේ තිබ්බ කොටස් 10ක් තියෙනවනේ මේ කොටස් 10ක් තිබ්බනේ හරි මම මේක යන් KTL ලිව්වා මේ වගේ කොටස් 10ක් තිබ්බනේ පුද්ගලයා ගා හරි මේ පුද්ගලයා කියනවා දැන් මේ කොටස් වලින් මේ පුද්ගලයාට හම්බෙච්ච මේ ලාභය ඇති වෙලා කොටසක මිල රුපියල් 55ක් වෙනවලු හරි මේ කොටස් වලින් පොළ කියනවා මෙන්න මේ එක කොටසක මිල රුපියල් 55ක් වුණාලු දැන් මේ පුද්ගලයා ගත්තේ කොටසක් රුපියල් 50ටනේ මම අර උඩදීම කිව්වේ එන්න මෙතන කිව්වේ හරි කොටසක් ගත්තේ රුපියල් 55කටනේ දැන් කොටසක මිල රුපියල් 55ක් වෙච්ච ගමන් මේ පුද්ගලයා මොකද්ද කරන්නේ මේ තිබ්බ කොටස් 10ම විකුණනවා තව කෙනෙක්ට විකුණලා සල්ලි ගන්නවා එක කොටසක් රුපියල් 55යිනේ කොටස් 10ක් තිබ්බනේ 550ක් ගන්න පුළුවන් නේ හරි කොටස් 10න් විකුණුනොත් රුපියල් 550ක් මේ පුද්ගලයාගේ අතට එනවනේ එතකොට මේ පුද්ගලයාගේ සම්පූර්ණ ලාභය කොච්චරද මේ සම්පූර්ණ වෙනදාමේ රුපියල් 500ක් තිබ්බ පුද්ගලයා කොටස් විකුණලා රුපියල් 550ක් ගත්තානේ එතකොට කොටස් විකුණලා රුපියල් 550ක් ගත්තා ඊට අමතරව මේ පුද්ගලයා මෙන්න මේ ලාභෙකුත් ගත්තා රුපියල් 50ක එතකොට සම්පූර්ණ මේ අවසානයේ කොච්චර කරන් තියනවද 550යි මේ රුපියල් 50යි කොච්චරද 600ක් කරන් තියනවනේ මේ කොටස් වෙළඳ පොලෙන් රුපියල් 600ක් මේ පුද්ගලයා අරන් තියෙනවා ලාභය කොහොමද දැන් සමස්ත ලාභය මේ පුද්ගලයා ඒදිවි රුපියල් 500යිනේ මේ පුද්ගලයා ඒදිවි රුපියල් 500යිනේ අවසානයේ මේ පුද්ගලයා ආදායම රුපියල් 600ක් වුණානේ ලාභය කොච්චරද ලාභය 600න් අඩු කරන්න ඕන 500ක් රුපියල් 100ක ලාභයක් මේ පුද්ගලයා ගාව තියෙනවා හරි ඔන්න ඕක තමයි කොටස් වෙළඳ පොළ කියලා කියන්නේ හරි ඔන්න ඕක තමයි කොටස් වෙළඳ පොළ කියලා කියන්නේ අංගීමලි හරි මේ කියපු කරුණු ටික මේ විදිහට තේරුම් ගන්න හරි කොටස් වෙළඳ පොළම එක මවා ගන්න කොටස් වෙළඳ පොළ තියෙනවා කොටසක මිල රුපියල් කීයකට හරි දෙනවා ඒක ගාණ දෙනවා ඊට පස්සේ පුද්ගලයෙක් ගා සල්ලි දෙනවා ඒ පුද්ගලයා කොටස් ගාණක් ගන්නවා ඊට පස්සේ කොටස් ගාණ අහනවා ඊට පස්සේ කොටසකට කිසියම් ලාභයක් කියනවා ඊට පස්සේ ලාභය අහනවා ඊට පස්සේ අවසානයේ අහනවා සමස්ත ලාභය හොයන්නේ කොහොමද මෙන්න මේ විදිහට සමස්ත ලාභය හොයන්නේ තිබ්බ කොටස් ගාණ විකුණුනාට පස්සේ හම්බෙච්ච ගාණයි මෙයාට මේ හම්බෙච්ච ලාභය එකතු කරලා මෙයා යොදවපු ගාණ අඩු කරනවා හරි ඔය ගාණක් හදද්දි ප්‍රැක්ටිස් වෙනවා හරි එතකොට මේ සම්පූර්ණ කොටස් වෙළඳ පොළක වෙන්නේ මේක නෙවෙයි හරි කොටස් වෙළඳ පොළ කියන්නේ මීටර ලොකුයි හරි නමුත් ගාණක් හදන්න අවශ්‍ය වෙන තියරි තමයි මෙතනින් කතා කරලා තියෙන්නේ හරි එහෙනම් අපි ඉස්සරහට මේකේ පාඩමෙන් අපි ගණන් කරනවා හරි ඔය බලා ගන්න හරි ගණන් කරනවා ඒ ගණන් වලදී අපි මේවා සියයට සම්බන්ධ කරලා ගාණක් හදමු හරි එහෙනම් අපි ඉස්සරහට හම්බෙමු සියයටම පරිස්සමෙන් ඉන්න හරි එහෙනම් ඉස්සරහට හම්බෙමු